Hello guys, දෙවියන්ගේ YouTube channel එක තවතොලු ඉන්ට්‍රස්ට් ලෝ සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද වීඩියෝ එක ගන්න තියෙන්නේ මේ දවස්වල ට්‍රෙන්ඩින් ගියපු Ghibli effect එකට වඩා සුපිරි තවත් effect පහක් රිවිව් ගන්න. ඒ කියන්නේ ඔයාලා දන්නවා ඇති දැන් මේ දවස්වල ඔයාලත් අනිවාර්යෙන්ම හදපු විදිහ තමයි මේ වීඩියෝ එක බලන්න නැත්තේ. ඉතින් දන්න නැති කෙනෙක් ඉන්නවනම් මම කියන්නම් Ghibli effect කියන්නේ ChatGPT එකේ ෆොටෝස් වලට ඇඩ් කරන්න පුළුවන් හොඳම ඉෆෙක්ට් එකක්. ඉතින් ඒ ඉෆෙක්ට් එක මේ අප්‍රේල් මාසේ පළවෙනිදා ඉඳන් ගොඩක් ට්‍රෙන්ඩින් ගියා. ඉතින් ඒකට ChatGPT විතරක් නෙමෙයි වෙනම වෙබ්සයිට් පහ හදලා තියෙනවා Ghibli ඉෆෙක්ට් එක විතරක් ඇඩ් කරන්න. ඉතින් අද ගෙනලා තියෙන්නේ මෙන්න මේ Ghibli ඉෆෙක්ට් එකටත් වඩා සුපිරි ChatGPT එකේ භාවිතා කරලා අපිට ඇඩ් කරගන්න පුළුවන් සුපිරිම ඉෆෙක්ට් පහක්. ඉතින් මේ ඉෆෙක්ට් පහ ඇඩ් කරලා ඔයාලට පුළුවන් ඔයාගේ සෝෂල් මීඩියා වල highlight වෙන්න. උදාහරණයක් වශයෙන් ඔයාලට Facebook අප්ලෝඩ් කරන්න පුළුවන්. ඉතින් ඒ විදිහට ඕනම සෝෂල් මීඩියා එකක ඔයාලට පුළුවන් highlight වෙන්න මම මේ අද කියන ඉෆෙක්ට් පහ දාලා. ඒ කියන්නේ මම හිතනවා මේ ඉෆෙක්ට් පහ දැනට ලංකාවේ කවුරුත්ම try කරලා නැතුව ඇති කියලා. මොකද ගොඩක් අය මේ දවස්වල try කරන්නේ Ghibli effect එක විතරයි. ඉතින් එයාලා එතනින් එහාට යනවා නම් අනිවාර්යයෙන්ම මේ effect පහ දැනගන්න ඕනේ. ඉතින් මේ effect පහ තමයි මම හිතන්නේ Ghibli effect එකට වඩා සුපිරි effect පහ. එහෙනම් අපි මොනවද මෙන්න මේ effect පහ ගැන බලන්න ඉතින් මතක් කරනවා. අපි channel එකට අලුත් කෙනෙක් නම් දැම්ම පළාතෙන් subscribe කරගෙන click කරලා ඊට පස්සේ bell icon එකත් ඕල් කරලා තියාගන්න අමතක කරන්න එපා. අපි යන වීඩියෝ එකට මම දෙන්න මොනවද කරන්නේ. හරි ඉතින් මම මේ ඉෆෙක්ට් වලට පාවිච්චි කරන සාම්පල් ෆොටෝ එක තමයි මෙන්න මේ ෆොටෝ එක. ඉතින් මේ ෆොටෝ එක තමයි මොනවද ඉෆෙක්ට් පහම දාලා ඔයාලට පෙන්නන්නේ. ඉතින් මුලින්ම ඔයාලා ChatGPT ඕපන් කරගන්න ඕනේ. ඉතින් ඔයාලා තියෙන ෆෝන් එකක්ද ලැප් එකක්ද කම්පියුටර් එකක්ද කියලා දාලා නැහැ. ඕන එකකින් මේ වැඩේ කරගන්න පුළුවන්. ඉතින් ෆෝන් එකෙන් ඔයාලට ChatGPT app එකනොත් පුළුවන් නැත්නම් ChatGPT web එකනොත් පුළුවන්. ඉතින් මේ විදිහට මම OpenAI website එකට ගිහලා ChatGPT ඕපන් කරගෙන තියෙන්නේ. ඉතින් මෙතනින් ඔයාලා දැන් ඔය ෆොටෝ එක ඇඩ් කරගන්න ඕනේ. ඉතින් ඔයාලා කම්පියුටර් එක නම් මෙන්න මේ ප්ලස් ලකුණ ක්ලික් කරලා මෙන්න අප්ලෝඩ් ෆ්‍රොම් කම්පියුටර් කියන එක ක්ලික් කරගන්න. එතකොට ඔයාලා මේ විදිහට පෙන්නනවා. ඉතින් ඔයාලට මෙතන ෆොටෝ එක සිලෙක්ට් කරගන්න තියෙනවා. ඉතින් මම මේ විදිහට ෆොටෝ එක සිලෙක්ට් කරගෙන මේකට අප්ලෝඩ් කරගන්නවා. ඉතින් ඔයාලා ෆෝන් එක තියෙන්නේ ෆෝන් එකලුත් මේ විදිහටමයි ගැලරි එකට ගිහිල්ලා මේ විදිහට ෆොටෝ එක අප්ලෝඩ් කරන්න තියෙන්නේ. ඉතින් මම මේ විදිහට මගේ සාම්පල් ෆොටෝ එක ඇඩ් කරගෙන මෙතනින් prompt එකක් ටයිප් කරනවා. ඉතින් මෙතන මම prompt 10ක් දාලා තියෙනවා description එකේ. ඉතින් ඔයාලට prompt 10න් පළවෙනි පහ තියෙනවා. ඒ පහ තමයි මම අද රිවිව් කරන්නේ. හරි ඉතින් මම පළවෙනි එක මේ විදිහට make it Leo style කියලා ටයිප් කරගත්තා. ඊට පස්සේ මම මේ විදිහට enter කරනවා. ඉතින් ඔයාගේ ෆෝන් එක තියෙන්නේ මෙතනින් ඔයාලට මේ arrow icon එක ක්ලික් කරලා මේක යවන්න පුළුවන්. ඉතින් ඒක යවුවට පස්සේ යාලා ෆොටෝ එක ජෙනරේට් කරනවා මෙන්න මේ විදිහට. ඉතින් ෆොටෝ එක ජෙනරේට් කරලා ඉවරුනාට පස්සේ ඔයාලට මේ දැන් මම ස්ක්‍රීන් එක දාලා තියෙනවා වගේ ෆයිනල් අවුට්පුට් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් දෙවැනි එක තමයි මෙන්න මේ paper cut collage කියන effect එක. ඉතින් මේ effect එකත් ඔයාලා ෆොටෝ එක ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මේකත් ඔයා ChatGPT ගිහිල්ලා මේ විදිහටම ටයිප් කරලා ඔයාගේ ෆොටෝ එක අප්ලෝඩ් කරලා එන්ටර් කරන්න. එතකොට ඔයාගේ ෆොටෝ එකට මෙන්න මේ paper cut collage කියන effect එක ඇඩ් වෙලා එනවා. ඉතින් ඔයාලට දැන් බලන්න පුළුවන් වෙන්නේ මේ විදිහට ඇඩ් කරපු ෆොටෝ එකක් මේ විදිහට. ඉතින් එකම සාම්පල් ෆොටෝ එක තමයි මම මේ හැම effect එකකටම දාලා පෙන්නන්නේ. ඉතින් එතකොට ඔයාලට මේක අදහසක් ගන්න පුළුවන් මොකක්ද කියලා. ඉතින් මේක තමයි දෙවැනි effect එක මගේ. හරි ඊට පස්සේ තුන්වෙනි effect එක ගත්තොත් ඒක තමයි claymation effect එක කියන්නේ. ඉතින් claymation effect එක මේ විදිහට තමයි බලන්න පුළුවන්. ඉතින් clay කියන්නේ මැටි නෙමෙයි අතන ඔයාලා අර පොඩි කාලේ යනවා clay වලින් වගේ හදලා වගේ තියෙන ඔයාගේ ෆොටෝ එක. ඉතින් ඒ විදිහට ඔයාගේ ෆොටෝ එකත් මේ විදිහට clay වලින් හදලා වගේ හදා ගන්න ඕන නම් මෙන්න මේ claymation effect එක ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් හරියම ලේසි make it claymation කියලා ටයිප් කරන්න තියෙනවා ෆොටෝ එකත් අප්ලෝඩ් කරලා. ඉතින් එතකොට ඒ විදිහටම හැදිලා යනවා. ඉතින් හතරවෙනි effect එක තමයි මගේ origami style එක. ඉතින් origami කියන්නේ ඔයාලා දන්නවා පොඩි කාලේ කොළ වලින් එක එක rocket ආයෙම අල්ලාරව මේවා එහෙම හදනවා. ඉතින් ඔයාලා ෆොටෝ එකත් නිකන් කොළයකින් හදලා වගේ හදා ගන්න ඕන නම් ඔයාලට මෙන්න මේ origami style එක දාන්න පුළුවන්. නැත්නම් origami effect එක. ඉතින් මේකත් make it origami style කියලා ඔයා ChatGPT ගිහලා ටයිප් කරලා මේ විදිහට දාන්න පුළුවන්. ඉතින් මේ විදිහට දාලා හදාගත්ත ෆොටෝ එක තමයි මේ ගන්න පුළුවන් වෙන්නේ සාම්පල් ෆොටෝ එක උඩින්. ඉතින් මේ විදිහට කොළ වලින් හදලා වගේ හදා ගන්න පුළුවන්. ඉතින් 100%ක් මේ වගේ නෑ මොකද මේක AI වලින් කරන්නේ. හරි. ඉතින් කොහොම හරි ඔයාගේ ෆොටෝ එක ලස්සනට කොළ වලින් හදලා වගේ හදා ගන්න ඕන. දැන්ම origami style එක ඔයාගේ ෆොටෝ එකට ඇඩ් කරගන්න. හරි ඉතින් ඊළඟ තමයි Japan anime style. ඉතින් anime style නම් ඔයාලා අනිවාර්යෙන් දන්නවා. ඉතින් anime style කියන්නේ ඔයාලා දන්නවා ඇති anime කියලා කාටුන් ජාතියක් තියෙනවා. කාටුන් කියන්නේ බෑ ඒවට anime කියලා කියන්නේ. ඉතින් ඒ විදිහට ඔයාලා ෆොටෝ එකත් ලස්සනට හදා ගන්න ඕන නම් මෙන්න විදිහට Japan anime style එක ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මම අදගෙන ආපු style පහ තමයි මේක. ඉතින් අමතරව ඔයාලා style පහක් ඇඩ් කරගන්න ඕන නම් තව තියෙනවා. ඉතින් ඒක මම පල්ලෙහා description එක දාලා තියෙනවා. ඉතින් puppet style කියලා තියෙනවා. ඉතින් ඒක හොඳයි ටිකක්. cyberpunk කියලා තියෙනවා. ඉතින් ඒක නම් ගොඩක් හොඳ නෑ. අර puppet style එක ටිකක් හොඳයි. ඒ වගේම තව තියෙනවා watercolor painting කියලා ඒකත් ටිකක් හොඳයි. ඉතින් ඊට පස්සේ තව තියෙනවා fantasy story book. ඒකත් නිකන් අර පොතක නිකන් අර story book එක cover එක වල් ෆොටෝ එකක් තියෙනවා වගේ ගන්න ඉස්සර එක්ක වගේ නිකන් ඒ වගේ ලස්සනට තියෙනවා. ඉතින් ඒ වගේ effect උත් ඔයාලට add කරගන්න පුළුවන් ඒ photos වලට. ඉතින් මේ හැම prompt එකක්ම මම පල්ලා description එකේ දාලා තියෙනවා. ඒ හැම ඒ කියන්නේ 10ක් තියෙන 10ම ඔයාලා try කරලා බලන්න පුළුවන් මොකද්ද හොඳ කියලා. ඉතින් මෙතන මම කිව්ව පළවෙනි පහ නම් ඇත්තටම කලින් අර ඔයාලා දන්නවා ඇති Ghibli effect එක එන්නේ Ghibli effect එක දාන සුපිරිටම සුපිරි. Lego effect එක තමයි මම පෞද්ගලිකව ගොඩක්ම කැමති. නිකන් ඒක ඇත්තටම Lego වලින් හදලා වගේම තමයි ඒ විදිහටම තියෙනවා. හරි. ඉතින් අද වීඩියෝ එක ගෙනාවා මෙන්න මේ විදිහට Ghibli effect එකට වඩා හොඳ effect පහක්. ඉතින් ඔයාලා කතා පල්ලා comment section එකේ
කමෙන්ට් එකක් විදිහට දාලා යන්න අමතක කරන්න එපා. ඒ වගේම කියනවා ඔයත් දන්න ඉෆෙක්ට් තියෙනවා නම් ඒ කියන්නේ මේ ඉෆෙක්ට් 10 නෙමෙයි අනිවාර්යෙන් ChatGPT එකේ තියෙන ඉෆෙක්ට් හොයාගන්න බෑ. ඒ කියන්නේ ඒ තරම් ගොඩක් ChatGPT එකේ තියෙනවා. ඉතින් ඔයා දන්න හොඳ ඉෆෙක්ට් තියෙනවා නම් ඒවත් අනිවාර්යෙන් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් විදිහට දාන්න යන්න අමතක කරන්න එපා. ඉතින් මේ වගේ වීඩියෝ දිගටම බලන්න කැමති නම් අපි channel subscribe කරන්න කියලා මතක් කරනවා. මම තවත් වීඩියෝ එකක් සුබ දවසක්.